තමන් සෙකන්ඩ් ෂය එකක් තර්ඩ් ෂය එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් විභාගය ස්කිප් කරපු ළමයි හැමෝටම මම මේ කතා කරන්නේ. ගොඩක් ළමයි එහෙම ඇතිනේ. ළමයි මේ අනිවාර්යයෙන්ම දැන් ඉඳලා වැඩ කරන්න පටන් ගන්න ඕන. විවේක කාල නැහැ. තේරුණාද? කාලේ ගත වෙනවා කියන්නේම ඔයාට ජීවිතේ වෙනස් කරගන්න ලැබිලා තියෙන කාලේ නාස්ති වෙලා යනවා. ඒ නිසා හැම ළමෙක්ම ඔළුවට ගන්න ඕන මේ වෙලාවේ මහන්සි වෙලා වැඩ කරන්න. අත්තරින්න බෑ. මහන්සි වෙලා වැඩ කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. තමන් මේ පාර 26 විභාගෙ ලිව්වා නම් හිතර ගන්න 26 විභාගෙ ලිව්වා දැන් ඒක ඉවරයි දැන් ඒක ගැන හිතලා වැඩක් නැහැ. සමහර වෙලාවට පන්තියේ පළවෙනි එක වෙන්නේ නැති හරියට විභාග කරගන්න බැරි වෙන්නේ නැති. කවුරු මොනවා කියයිද කියලා හිතේ තින්න එපා ළමයි. දැන් ආයි මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්න. මේ පාර විභාගේ නැත්තරම ඇති වෙලා ඉන්න ඔයාට ඕනනම් ඊළඟ පාර එක්සෑම් එකේ ලංකාවේ පළවෙනි රෑන්ක් කීපේ අතර නැත්නම් ළමයි දිස්ත්‍රික්කයේ පළවෙනි 10 අතරට විතර යන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩ කරන්න කීනයක් දකින්න. පළවෙනි පාර අවුල් වෙන්නේ නැති. ඒක හිතන්න එපා. වැඩක් නෑ සත පහකට. පළවෙනි පාර අවුල් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මගෙත් අවුල් වුණානේ. ළමයි මගේ ජීවිතේ කිසිම විභාගයක් පළවෙනි පාර ගොඩ දාගන්න අර මට අවස්ථාවක් ලැබිලා නෑ. ඕ ලෙවල් විතරක් එහෙම ආවා. අනිත් එකක්වත් එහෙම නෑ. ඔළුවට දාගන්න ළමයි පළවෙනි පාර ගොඩ ගියා කියලා වැඩක් නෑ. ඇත්තටම සිරාම කතාව මට දැනෙන දේ මම උඹලට කියන්නම්. පළවෙනි පාර වෙලාවට විභාගෙ ලිව්වා කියලා ජීවිතේ දිනන්න බෑ. හොඳයි කරගත්තොත් වයස ඉතුරු වෙනවා. හැබැයි ජීවිතයේ දිනපු මිනිස්සු හැමෝම පළවෙනි පාර විභාග ලියපු මිනිස්සු නෙමෙයි. පළවෙනි පාරද ලියන්නේ, දෙවෙනි පාරද ලියන්නේ, තුන්වෙනි පාරද ලියන්නේ කියන එක වැඩක් නෑ. උඹලගේ අම්මලා තාත්තලාට කියපල්ලා එකපාරක් විභාගය අවුල් වුණා කියන්නේ ජීවිතේ අවුල් වුණා කියන එක නෙමෙයි. ජීවිතේ ගොඩ දාගන්න Tamanට අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ නිසා දරුවනේ ඔයා මේ A level කරලා ජීවිතේ ගොඩ දාගන්න පට්ට ගේමක් ගහන එකෙක් නම් දැන් තමයි වෙලාව ජීවිතේ මුල ඉඳලා පටන් ගන්න. මහන්සි වෙලා වැඩ කරමු. මේක තමයි වෙලාව. මේ වෙලාවේ ළමයි තමන් කරන විදිය ප්ලෑන් කරන්න. මම කොහොමද විෂයන් 3 වෙනුවෙන් වැඩ කරන්නේ? මම කොහොමද A level exam එකේ හොඳ ප්‍රතිඵලයකට මහන්සි වෙන්නේ? ඒ දේවල් හිතලා හොඳට හිතලා ඔළුව පාවිච්චි කරලා ප්ලෑන් එකක් හදලා තමන්ට ගැළපෙන විදියට වැඩේ කරගෙන යන්න. අන්තිම මොහොතේ හරි A level exam එක වෙනුවෙන් වැඩ කරා නම් උඹලා දන්නව ටිකක් හරි මේක වෙනුවෙන් වැඩ කරන්න ඕන කොහොමද? දන්නුන් ඒ විදියට වැඩේ කරගෙන ඵලයල්ලා ක්ලාස් 3 ළමයි අඩුම තරමේ මම යෝජනා කරනවා විෂයන් 3 කරනවා නම් ඊළඟ ෂය එක ක්ලාසස් 3කට යන්න. මොකද Tamanට ඒක ඔන්ලයින්ද ෆිසිකල්ද කියලා වැඩක් නෑ ළමයි. ඇත්තටම ඔන්ලයින් යනවා නම් හොඳයි. ෆිසිකල් ගිහිල්ලා ළමයි මොකද වෙන්නේ? කාලය බොරුවට නාස්ති වෙනවා. හොඳට මතක තියාගන්න මම කිව්වා කියලා. කාලය බොරුවට නාස්ති වෙනවා. අන්තිම කාලේ ඇත්තටම ඒක කරදරයක් වෙනවා. Tamanට ලේසි ඔන්ලයින් නම් ඔන්ලයින් යන ෆිසිකල් යන්න ඕන නම් ෆිසිකල් යන්න මට කමක් නෑ. ළමයි මතක තියාගන්න ඔයාට ගැළපෙන පන්තියකට යන්න ඕන එකට යාගෙන ඉන්න මට වැඩක් නෑ. ළමයි මතක තියාගන්න ඕන මොනවා වුණත් තමන් වැඩ කළ යුතුයි. තමන්ගේ ජීවිතේ අවුල් වෙච්ච තැන් නිවැරදි ආකාරයකට නැවත සකස් කරගත යුතුයි. දැන් තමයි ළමයි රීසෙට් වෙලා ගේමට බහින්න ඕන වෙලාව. සෙකන්ඩ් ෂය එකක් තර්ඩ් ෂය එකක් කරන ළමයි කිතර ගන්න ඕන ලංකාවේ පළවෙනියම වුණත් එන්න පුළුවන්. මාස 11ක් විතර තියෙනවා. මහන්සි වෙලා වැඩ කරපන්. මේ වෙලාවේ අත්හැරියොත් වැඩේ අවුල් නෑ. මේ වෙලාවේ කරගෙන යන්න ඕන. පිරුවන් සරණයි ළමයි.